ළමයි ඔන්න ඉතින් අද ගොඩක් කාලෙකින් ඔයාලට ට්‍රැවලින් vlog එකක් අරගෙන අවිල්ලා ඉන්නවා. ඉතින් මේ දවස් ටිකේම වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් අද අපි අවිල්ලා ඉන්නේ ලස්සන දියැලයකට. ඔන්න අපි පරණ ඇඳුම් තමයි අදගෙන අවිල්ලා තියෙන්නේ. කැලේ මැදින් එන්න ඔය නිසා චුට්ටා. ඉතින් අපි යන් දියැල්ල බලන්න. අපි දැන් ඉන්නේ දියැල්ල තියෙන ලොකේෂන් එකේ. ඉතින් මෙතන ගොඩක් ලස්සනයි. එන්න මාත් එක්ක මේ view එක බලන්න. අපි මේ යන්නේ දියැලේ උඩ පැත්තෙන්. දැන් ඉතින් අර වහින්නෙත් නෑනේ. ඒක නිසා වතුර නෑ ගොඩක්ම. ඒ කියන්නේ 90ක් විතරම වතුර නැහැ. 10%ක් වගේ තමයි තියෙන්නේ. ඒක නිසා ඉතින් ලොකු වතුර ප්‍රමාණයක් නැහැ. මල්ලිලා දෙන්නත් ඉතින් මාත් එක්කම ආවා. අපි යමුකෝ දියැල බලන්න. අපි මේ උඩ පැත්තේ යන්නේ. අපි ටික ඉතින් කතාවකුත් දාගෙන හිමීට බැස්සා. මෙතන ගල් ගොඩක් ලිස්සනවා. වහිනේ නැතුණාට අර වතුර එන කාලේට අර ගල් මැදිලා වගේ ලිස්සන විදිහට තමයි ගල් තියෙන්නේ. ගොඩක් අර සිනිඳු ගල්. ඉතින් ලිස්සලා ගියොත්වත් බයයිනේ. ඉතින් ඒක නිසා අපි හිමීට තමයි බැස්සේ. ඔය විදිහට තමයි යන්න තියෙන්නේ. එතනින් පහළ තමයි. ඒ කියන්නේ ඔය ටිකෙන් ගිහිල්ලා තමයි පල්ලමට වැටෙන්නේ දියැල්ල. එතකොට අපි දියැලේ උඩ පැත්තෙන් ගියේ. එතකොට අපිට දියැල්ල බලන්න වෙන්නේ උඩ පැත්තේ ඉඳන්. ඒකත් සයිඩ් එකෙන් තමයි බලන්න පුළුවන්. ගොඩක් බයයි ඉතින් වැටුනොත් එහෙම. ඒක නිසා චුට්ටක් පරිස්සමෙන් තමයි ගියේ. කලිනුත් මෙතන එක්කෙනෙක් වැටිලා තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඔය ඉතින් මං ගිහිල්ලා ඉන්න තැනින් තමයි පහළට වැටෙන්නේ දියැල්ල. එතන ඉඳන් කෙලින්ම අපිට කැමරාවෙන්වත් ඒ වීඩියෝ එක ගන්න අමාරුයි. මොකද එතන අර උඩනේ අපි ඉන්නේ. සාමාන්‍යයෙන් ඩ්‍රෝන් එකක් වගේ තිබ්බනම් ගන්න පුළුවන්. ඔය හැංගෙන අපි මල්ලි. එයා චූටි එක්කෙනා. ඒ කියන්නේ අපේ මල්ලිත් එක්ක තමයි ආවේ. ඒ කියන්නේ එයා මාමගේ පුතා. ඔය තියෙන දියැල්ල ඔය තියෙන චුට්ටක් ඔයාලට පේන්නේ නැති ඔය පල්ලමට තමයි දියැල්ල ඇද හැලෙන්නේ. කඩාගෙන වැටෙන්නේ. ඒක අර චුට්ටක් පේනකොට නිකන් ගොඩක් බයයි. එතන මට නම් කකුල් දෙක වෙවුලනවා වගේ හිටගෙන ඉන්න. මල්ලි තමයි ඔය ටික වීඩියෝ කරේ. ඔයාලට පේනවා ඇති මෙතන ගොඩක් ලස්සනයි. ඉතින් මෙතන ඒ වුණාට ගොඩක් භයානක තැනක්. දැන් නම් වෙලාව හරියටම 12යි. ඉතින් අපිට ෂුවර් නෑනේ මෙතන කොහොමද කියලා. මෙතන මෙහෙම ලස්සනට තිබ්බට නිකන් අඳුරුයි ගොඩක්. ඉතින් සද්දයක් බද්දයක් නෑ මොකොත් මාර්ම නිස්කලංකයි. ඒ වුණාට ඉතින් ගොඩක් බය හිතෙන තැනක් මෙතන. ගොඩක් කතා තියෙනවා එක හොල්මන් ඉන්නවා කියලා සමහර අය කියනවා. ඉතින් අපි දුන්නා ආවා ඒ වුණාට බලන්න. තාම නම් මොකක්වත් නැහැ හැම. බලමු අපි ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. ඔයාලට පේනව නේද චුට්ටයි වතුර එන්නේ. ඔහොම ඇවිත් චූටි වලවල් වල රැදිලා තියෙනවා. ඒ ටික පහළට ගලාගෙන ගිහින් කඩා හැලෙන්න තරම් ඉඩක් නැහැ. ඔතන ඉඳන් ඔය මල්ලිත් එක්ක මම කතා කර ඉන්නවා. ඔය දැන් ඕක මම වීඩියෝ එක ගන්නකොට යාළුවනේ මේ මං කියන්නේ ඔතන මේ වහින නිසා වතුර නෑ කියලා. ඒක මට වැරදිලා. ඒ කියන්නේ ඒ තරම් ට්‍රැක් මං විදලා තියෙන්නේ. මාරම ට්‍රැක් අවුට් විදිහට තමයි ඉදලා තියෙන්නේ. ඒ කියන්නේ මල්ලයටවත් ඒ වෙලාවේ 100ක් තිබිලා නෑ. මං කියන්නේ මොනවද කියලා උන් දෙන්නත් ඔහේ බලාගෙන ඉඳලා. ඒකයි මම මට සවුන්ඩ් ටික කැපුවේ. ඒ කියන්නේ සවුන්ඩ් ටික රිමූව් කරේ ඒකයි මේ බලන්නකෝ යාළුවනේ තියෙන වැඩ. තමයි අන්න මම බය වෙලා තියෙන්නේ ඔය. ඒ ඇත්තටමයිද? මේ අර අතන තමයි අර ගල උඩ එදා හිටියලු එනකොට ඒ කියන්නේ මේ මාමා මේ මෙතන ගිහිල්ලා. ඔව් මේ මෙතන. මේ පාටි එකට ගිහිල්ලා එනකොට මේ මෙතන ෂෝට් කට් එකෙන් බෑ මේ වැටෙයි මේ මෙතන තියෙන බා ඒ එපා බා. ඔය ඔතන ෂෝට් කට් එකක් තියෙන එහා පැත්තේ පෙන්නනකො ඔන්න ඔතනින් බහැලා ඇවිල්ලා තිබුණා ඔතනින්. ඊට පස්සේ මේ හරිය ඉන්නවා ගිහිල්ලා උඩට යන්න ලේසි නිසා. ඊට පස්සේ මේ එකපාර මෙතනින් යනකොට මේ කතා කරා වගේ වුණලු හා. ඊට පස්සේ එයයි තව යාළුවෙක් ඉතින් තියෙන යාළුවා කොහොම හරි බං මේ ඉස්සර වෙලා ගිහින් අඩි 10ක් විතර. ඊට පස්සේ මේ මෙතන යනකොට කතා කරන්න ඇහිලා. ඊට පස්සේ මූ හැරිලා බලනකොට ඉන්නවලු බන් නිකන් සුදු පාටට. ඒ කියන්නේ හරියටම දැකලා නැහැ ඡායාව වගේ. ඊට පස්සේ මාව බය වෙලා මම මූ කියලා කියනවා. ඊට පස්සේ කොහොමද ඡායාව වගේ ඉඳලා ඊට පස්සේ බය වෙලා නූලක් එමන් මතුරුලා තිබ්බා. කොහොම සීන් ගොඩක් තියෙනවා ඉතින්. ඒක තමයි මටත් ආරංචි තුනයි දැස්. බය අයියා කියලා දෙනවනේ ඔයාට. ඔව්. අන්න කොහොම අන්න හරි ලස්සනට ආත්. දැන් ඊට පස්සේ මේ මං එන්න මෙහෙට. ඔබ බලන්න මෙහෙට. හාද මේ කවරයි ගන්නද බබා? කියන්නේ මේ හාද දැන් අර මේ අර එක හැංගිනවත් හැංගුණා.
මේ එදා ආච්චි මම මෙහෙ එනවා කියලා කියනකොට එන්නත් එපා ඕයි මේ මෙහෙ බං හරිද මේ ඒ කියන්නේ ආච්චිලත් පොඩි කාලේ නම් මෙතන පට්ට ගැලේලු එතකොට නම් ඒ කියන්නේ මෙතන දැන් උඩ නම් තේවත්තක් එහෙම තියෙන නිසා ඔයන්නේ දැන් මිනිස්සු ඉන්නවනේ මෙතනින් මේ මාමා කෙනෙක් වැටිලා මැරිලා බං නෑ ගලේ ඉස්සරහා මෙතනින් කාට එනවා වෙන්න එපා ඇත්තටම බං කියන්නේ ආර අතන නෑ ආච්චි ඒ කියන්නේ දැන් අවුරුදු 100කට වගේ කලින් ඒ කියන්නේ ආච්චිලත් පොඩි කාලෙත් නෙමෙයි ආච්චිලා ඉපදෙන්නත් කලින් ආච්චිලත් දැන් 70 ගණක් වගේ එනවනේ මේ දියල්ලේ ඔයද මේ පේන්නේ දියල්ල පහල ඔගෙන් ඔය පහල ඉතින් ඔක බලන්න බෑනේ බා අපිට එතනට යන්න බෑනේ මේ ඔතනින් වැටලා අඩි 100ක් 150ක් විතර උස්සයි නේ බාර වතුර නැති නිසා පේන්නේ නැත්තේ වැටලා මැරිලා හිටියලු ඒක වලේලා තියෙන ඔය උඩගම සෝහන තියෙන එදා අපේ අම්මා බය වෙලා ඔය වත්තේ ඇවිල්ලා තාත්තට තේ අරගෙන ඊට පස්සේ මේ තේ අරන් ඇවිල්ලා තාත්තා අම්මා බය කළා අම්මා නිකන් ගලකට හෙත්තිලා නේ ඔතනින් තමයි අර දියැලෙන් වැටිලා මම වැටිච්ච මනුස්සයා වලේ දාලා තියෙන කියලා තාත්තා බය කරලා උණක් ගත්තා මම ඇත්තට නෑ බයික් එක ඒ බං අපි කොහෙන්ද ආවේ මෙහෙන් ආ ෆෝන් එක වැටේ මගේ ෆෝන් එක වැටුණොත් ඔයා මොනවද මං කරන්නේ මම යම යවතනින් අම්මට තාම පොඩ්ඩේ වැටෙනවා නැගිටලා යමන් දැන් ඇති